ඊළඟ අපිට තියෙන ටාස්ක් එක තමයි sign in page එකට remember me option එක add කරන එක. ඉතින් මේක කොහොමද වෙන්නේ කියලා බලමු. මේකදී අපිට කරන්න තියෙන්නේ කලින් අපි ගත්ත silent form එකෙන් පුංචි කැලලක් ඇඩ් කරන්න තියෙනවා. අපි මෙතන කෝඩ් එකේදී එකටම email password කියලා variable එකක් හදලා තියෙනවා. ඊට පස්සේ email කියලා cookie එකක් set කරලා තියෙනවද කියලා if එක ඇතුලේ බලනවා. එහෙම cookie එකක් තියෙනවා නම් ඒ cookie එකේ value එක අපේ email කියන variable එකට save කරනවා. ඊළඟට password කියලා cookie එකක් තියෙනවද කියලාත් බලනවා. එහෙම තියනවා නම් ඒකේ value එක password කියන variable එකට assign කරනවා. ඊට පස්සේ අපි email input එකේ value එක විදිහට email variable එක දෙනවා. password input එකේ value එක විදිහට password variable එක දෙනවා. remember me එකේදී email එකයි password එකයි emptyද කියලා අපි check කරලා තියෙනවා. email එකයි password එකයි empty නැත්නම් remember me option එක check වෙන්න කියලා දාලා තියෙනවා. ඊළඟට sign in function එකේ form data එකට remember me checkbox එකේ value එකත් append කරගන්නවා. ඊළඟට sign in process එකට මේ data ටික pass කරනවා. එකේදී remember me option එක variable එකට assign කරලා තියෙනවා. ඊළඟට email එකයි password එකයි match වුණොත් එහෙම remember me option එකේ value එක true to false කියලා බලනවා. remember me option එක true නම් email කියලා cookie එකක් හදලා ඒකට email එක value එක assign කරනවා අවුරුද්දකින් expire වෙන්න. ඒ වගේම password කියලා cookie එකක් හදලා ඒකේ value එක විදිහට password එක assign කරලා ඒකත් අවුරුද්දකින් expire වෙන්න දාලා තියෙනවා. remember me option එක false නම් cookie එක set වෙන්නේ නැහැ. හරි එහෙනම් දැන් අපි ඒකේ demonstration එක බලමු. ඒකටම remember me option එක දාන්න නැතුව sign in වෙලා පෙන්නනවා.
remember me option එක දාන්න නැතුව sign in වෙලා මං ආයේ sign in page එකටම ආවා. email එකේ password එකේ fill වෙලා නැහැ. ඉතින් අපි දැන් remember me option එක on කරලා ආයෙ log වෙලා බලමු. මම remember me option එක දාලා sign in වුණාට පස්සේ ආයෙ වෙන වෙලාවක මම page එකට ඇවිල්ලා sign in වෙන්න try කරද්දී මගේ email එකේ password එක auto set වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්.